සුබ දවසක් ඔයාට. ඊයේ ඉඳන් ලංකාවට PayPal money withdrawal කරන්න approval එක ලැබුණා. අද වෙද්දි YouTube එකේ account හදන වීඩියෝ ගොඩයි. මේ වීඩියෝ බලන ඔයත් මේ වෙද්දි සමහර විට අලුත් account එකක් හදලා ඇති. නැත්නම් දැවෙන ප්‍රශ්න කීපයකට උත්තර නැතුව තාමත් බලාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් account හදන්න උගන්වපු අයට මග ඇරුණ අතිශය වැදගත් කාරණා කීපයක් ඔයාට කියන්නයි මේ වීඩියෝ මම කරන්නේ. ඒ හැමෝම කරන්නේ මෙතෙන්ට ආපු ගමන් sign up ක්ලික් කරලා account එක create කරන එක. හැබැයි මේ link එක ක්ලික් කරලා මොනවද මෙතනින් කියවෙන්නේ කියලා බලන්නේ නැහැ. පළවෙනි වැදගත්ම කාරණය තමයි ඔයා දැනට ලංකාවේ විදියට හදපු PayPal account එකක් තියෙනවා නම් කොහෙත්ම තව එකක් හදන්න ඕනේ නැහැ කියන එක. ලංකාවේ සමහර අය ඉන්නවා eBay ඇතුළු online store වලින් බඩු ගන්න අය. එයාලා දැන්ට හදලා තියෙන්නේ money sending facility විතරක් තියෙන PayPal LK account එකක්. ඉතින් ඔයාටත් තියෙන්නේ මේ විදිහේ account එකක් නම් ඔයාට පුළුවන් ඒක බැංක් එකට link කරලා money receiving පහසුකම ඒ account එකටම ලබා ගන්න. ඊළඟට සමහර මැලේසියන් පිලිපීන් account හදපු අය ඉන්නවා. එයාලා දැන්ට පාවිච්චි කරන phone number එක ඒවට add කරපු අය. හැබැයි එතනදී country code එක විදියට ගන්නෙ ඒ අදාළ රටේ country code එක. ඒ නිසා ඔයාට පුළුවන් දැනට තියෙන PayPal එකට log වෙලා account section එකට ගිහින් ඒකේ වම් පැත්තේ පහළ තියෙන close your account කියන තැනින් ඔයාගේ හොරට හදපු PayPal එක delete කරගන්න. ඊට පස්සේ ඒ phone number එකම add කරලා අලුත් PayPal එක හදන්න ලංකාවේ විදියට. හැබැයි කලින් ඔයා පාවිච්චි කරපු ඊමේල් එක මෙතනදී කොහෙත්ම පාවිච්චි කරන්න එපා. ඊළඟ කාරණය. දැනට PayPal වලට අනුමැතිය දෙන්නේ සම්පත්, කොමර්ෂල්, BOC කියන බැංකු තුන විතරයි. PayPal කියන විදියට නම් ඉදිරියේදී අවශ්‍ය තාක්ෂණික පහසුකම් සපුරන අනිත් බැංකු වලටත් අනුමැතිය ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟ වැදගත්ම කාරණය තමයි අපි PayPal අලුතින් හැදුවට බැංකුවත් එක්ක PayPal එක ලින්ක් කරන්න මේ බැංකු තුනම තවම අවස්ථාව දෙන්නේ නැහැ. ඒ හැම බැංකුවකම account sign up and linking කියන තැන coming soon කියලායි තියෙන්නේ. ඒ නිසා මම කලින් කියපු විදියට ලංකාවේ PayPal එකක් තියෙන කෙනෙකුට වුණත් තවම money receiving පහසුකම ගන්න බෑ. හැබැයි වැදගත්ම දේ බැංකු වලින් අපිට PayPal link කරන්න අවස්ථාව දුන්නම ඔයාගේ PayPal account එක බැංකු කීපයකට වුණත් link කරන්න පුළුවන්. ඒ වගේම ලින්කින් සම්බන්ධව තියෙන ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන PayPal එකෙන් අහන්න නැතුව බැංක් එකේ කස්ටමර් සපෝට් එකෙන් අහන්න කියලාත් මෙයාලා කියනවා. ඊළඟට personal PayPal account එකකට උනත් money receiving පහසුකම තියෙනවා කියලා මෙයාලා පැහැදිලිවම කියනවා. අනික PayPal එකට log නොවි අපේ බැංක් account එකෙන්ම PayPal එකට ආපු සල්ලි බලන්න පුළුවන් කියලාත් කියනවා. ඒ කියන්නේ ඉස්සරහට අපේ බැංකුව app ඇතුළෙම PayPal icon එකක් පෙන්නනවා කියන එක. ඔයා PayPal වල තියෙන සල්ලි බැංක් account එකට transfer කරනකොට fee එක කොහොමද වෙන්නේ කියලා individual account තියෙන අයට මෙතනිනුත් business account තියෙන අයට මෙතනිනුත් බලා ගන්න පුළුවන්. ඉතින් දැනට හොර account තියෙන හොඳ account තියෙන හැම දෙනාටම අතිශය වැදගත් කාරණා ටික වෙන්නේ මෙන්න මේ ටික තමයි. bank app update වෙලා ඉතිරි ටික හරියන්න තව ටික දවසක් යාවි. එතකොට සමහර විට අනිත් බැංක් account උනත් link කරන්න අවස්ථාව ලැබේවි. ඒ නිසා දැනට කලබල නොවි වීඩියෝ එකට like එකකුත් දාලා ඉවසීමෙන් බලාගෙන ඉන්න.